අන්දරේ ශක්තිවන්තයෙක්ද එහෙමත් නැත්නම් කපටියෙක්ද? ඒක දැනගන්න නම් මේ කතාවේ අවසානය වෙනකම්ම ඉන්න වෙනවා. අන්දරේගේ ගමේ එක ගොවියෙක් හරිම කනස්සල්ලෙන් හිටියා. ඒකට හේතුව උනේ එයාගේ කුඹුර මැද තිබුණු අති විශාල පර්වතයක්. මේ ගල නිසා එයාට මුළු කුඹුරම වගා කරන්න බැරි වුණා. දවසක් ගොවියා තීරණය කළා කොහොම හරි මේ ගල අයින් කරන්න. එයා ගමේ හිටපු ශක්තිවන්තයෝ ටිකක් එකතු කරගෙන උදළු අරන් කුඹුරට බැස්සා. දවස පුරාම ඔවුන් ගල වටේ හාරමින් තල්ලු කරමින් දහඩිය හෙළුවා. හැබැයි මොනව කළත් ඒ යෝධ පර්වතය අඟලක්වත් හෙළුනේ නැහැ. අන්තිමේදී හැමෝම හෙම්බත් වෙලා නියර උඩ වාඩි වුණා. ඔන්න ඔය වෙලාවේ තමයි මාලිගාවේ ඉඳන් ගෙදර යන අන්දරේ මේ පැත්තෙන් ගාවේ. කුඹුරේ රොක් වෙලා ඉන්න පිරිස දැකලා අන්දරේ එතරට කිට්ටු කළා. මොකද මේ හැමෝම මෙතන කරන්නේ? අන්දරේ ඇහුවා. ගොවියා සුසුමක් හැලලා කිව්වා අන්දරේ මේ ගල අයින් කරන්න අපි පැය ගාණක් උත්සාහ කළා. ඒත් මේක හොලවන්නවත් බෑ. අන්දරේ ටිකක් වෙලාව ගල දිහා බලන් ඉඳලා hina වුණා. ඕක මොකද්ද? මම ওই ගල අයින් කරලා දෙන්නම්. හැබැයි මට පොඩි උදව්වක් ඕනේ. අන්දරේ කිව්වා. ගොවියා පුදුම වුණා. මොකද්ද වෙන්න ඕනේ? සල්ලිද? නෑ මට සල්ලි එපා. මට මේ ගල උස්සන්න ඇඟට ශක්තිය ඕනේ. ඒ නිසා මාස 3ක් යනකම් මට හොඳ රසවත් කෑම වේල් 3ක් ලැබෙන්න සලස්වන්න. එතකොට මට මේක කරන්න පුළුවන්. අන්දරේ කොන්දේසියක් දැම්මා. ගොවියා මේකට එකඟ වුණා. පහුවදා ඉඳන් අන්දරේගේ ගෙදරට රසම රස වෑංජන, කැවුම්, කිරිපිඬු පිරුණු කෑම වේල් ලැබුණා. අන්දරේ කිසිම වැඩක් නොකර මේ කෑම කකා සැපට නිදාගත්තා. මාස 3ක් යද්දී අන්දරේ හොඳට මහත් වෙලා ඇඟපත පිරුණු මිනිස්සෙක් වුණා. අන්තිමේදී පොරොන්දු වුණු දවස ආවා. ගොවියා අන්දරේගේ ගෙදරට ගිහින් මතක් කළා. අන්දරේ අද නේද අර වෙඩේ තියෙන්නේ? ඔව් ගොවි මහත්තයා. හෙට උදේම ගමේ හැමෝටම කුඹුරට එන්න කියන්න. මම හෙට ගල අයින් කරනවා. පහුවදා උදේ මුළු ගමම කුඹුරට රැල්සුණා. හැමෝම බලාගෙන ඉන්නේ අන්දරේ මේ යෝධ පර්වතය උස්සන්නේ කොහොමද කියලා. අන්දරේ තේජවන්ත විදිහට කුඹුරට ආවා. එයා අතේ රෙදි කෑල්ලක් තිබුණා. අන්දරේ ගලගඟට ගිහින් රෙදි කෑල්ල උරහිසට දාගෙන හොඬට පාත් වුණා. ඊට පස්සේ මෙන්න මෙහෙම කෑ ගහුවා. එම්බා ගම්වැසියනි, දැන් ඉතින් ඔයාලා හැමෝම එකතු වෙලා මේ ගල උස්සලා මගේ කර උඩින් තියන්න. එතකොට මම මේක කුඹුරෙන් එළියට අරන් ගිහින් දාන්නම්. ගම්වැසියෝ එකිනෙකාගේ මූණ බලගත්තා. ගොවියාට තරු පෙන්නුණා. අන්දරේ පොරොන්දුුනේ ගල අරන් යන්න මිසක් බිම තියෙන ගල උස්සන්න නෙමෙයිනි. ගල උස්සලා කර උඩින් තියන්න ගමේ කාටවත් ශක්තියක් තිබුණේ නැහැ. අන්තිමේදී හැමෝටම තේරුණා අන්දරේ මාස 3ක් තිස්සේ නිකන් ඉදන් කෑම කන්න ලස්සන සැලසුමක් දාලා තියෙනවග. ගොවියා ලතවෙලි වෙද්දී අන්දරේ Tamanගේ බඩත් අතගහගෙන hina වෙවි ගෙදර ගියා. ඔගත් මෙවැනි රසවත් ජනකතා දන්නවනම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න.